ඩිසයින් එක මම පෙන්නුවානේ. දැන් මම ගේන්න යන්නේ ඔයාලට මං හදාගත්ත සිංගල් ප්‍රොඩක්ට් view එක. ඒක මම ප්‍රෝග්‍රෑම් කරගත්ත විදිය. එතකොට ඔයාලට මම මුලදිම කිව්වා වගේ මෙතන PHP මේකක් දාගෙන අපි මෙතන if එකක් දාගෙන අපි සෙට් කරගත්ත අපේ session එක. ඊට පස්සේ මෙතන අපේ DB connection එක database එක. ඊට පස්සේ අපි මෙතන remember me tokens ටික. ඊට පස්සේ මෙතන අපේ log වෙලාද ඉන්නේ කියන්නේ login variable එක user role එක user id කියන variable එක ඊට පස්සේ බැලුවොත් මෙතන අපි product id කියලා variable එකක් හදාගෙන int value එකක් දාලා ඒකේ id එක ගන්නවා ඊට පස්සේ බලනවා product id එක බින්දුවට වැඩි හෝ සමානද කියලා සමාන නම් මේක search product.php එකට තමයි යන්නේ search product එකට ගිහිල්ලා එතනින් නවතිනවා එතකොට අපි තමයි එන්නේ search product PHP එකෙන් තමයි අපි ඒක මේව කරලා ටච් කරලා යන්න ඕනේ. එතකොට ඒක ගැන බැලුවොත් දැන් මම මේකේ product view තියෙනවානේ. මෙන්න මේකේ දැන් මම product view කියලා ගහන්න නැතුව product view කියලා කියන්නේ log වත් වෙන්නේ නැතුව මේක ගහනවා කියලා කියන්නකො. .php. එතකොට මේක යන්නේ කෙලින්ම යන්නේ search product.php එකට. එතකොට අපි මෙතන මොකක් හරි එකක් මේව කරලා තමයි එන්නේ එකට අදාළ single product view එකට යන්න ඕන. එතකොට මේකේ අපි database එකේ එකටම අපි product seller categories ටික අපි අරගෙන තියෙනවා. එතකොට ඒකේ බැලුවොත් අපි p කියලා $sign p කියලා. එතකොට මේක හැම තැනකම වගේ use කරගන්න අපිට ලේසි. ඒක නිසා අපි මෙතන මේ database search එකට $sign p කියලා variable එකක් දාගත්තා. ඊට පස්සේ අපි database එකේ search කරා අපි එකටම select කරගත්ත product එකේ තියෙන හැමදේම. ඒ කියන්නේ all. ඊට පස්සේ category එකේ තියෙන name එක අපි cat name කියලා නම් කරගත්තා. ඊට පස්සේ user ගේ f name එක ගත්තා. ඊට පස්සේ user එකේ l name එක ඊට පස්සේ id එක user ගේ id එක අපි දාගත්තේ sid කියලා. ඊට පස්සේ creator tab add කියන එක දාගත්තේ sjoin කියන එක. ඊට පස්සේ ඒවා ගන්න අපි product කියන එක. එතකොට අපි මෙතන variable name එකක් දාගත්තා p කියලා. ඊට පස්සේ අපි left join කරගත්ත category එකත් මෙතන c කියලා අපි name එකක් දාගෙන තියෙනවා. එතකොට අපි category එක මේව කරන්නේ product එකේ category id එක බලනවා සමානද කියලා. සමාන කරන අපේ category එකේ තියෙන id එකට. ඊට පස්සේ තව left join එකක් දාලා user කියන එක අපි user කියලා දාගන්නවා u කියලා දාගන්නවා. එතකොට ඒක සමාන වෙන්නේ අපේ product එකේ තියෙන seller id එකට තමයි අපේ user එකේ තියෙන id එක සමාන වෙන්නේ. ඊට පස්සේ ඒකේ කියනවා දැන් මේව ටික where PID ඒ කියන්නේ product එකේ id එක සමාන වෙන්න ඕනලු මේකට. ඒ කියන්නේ ඒකෙන් දෙන id එකට and status එක active වෙන්න ඕනලු. status එක අනිවාර්යයෙන්ම active වෙන්න ඕනලු. active වුණොත් තමයි පෙන්වන්නේ. මෙන්න මේ එන id එක active වුණොත් විතරයි පෙන්වන්නේ. නැත්තම් පෙන්වන්නේ නැහැ. එතකොට අපි අරගන්නේ id එකක්නේ. id එක හින්දා ඒක integer එකක්. එතකොට ඒක int අපි ගන්න product id එක. ඒක නිසා අපි ගන්න product id කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ බලනවා product දැන් if එකක් දාලා බලනවා දැන් මේ product id එක නෙමෙයි නම්. එතකොට product එකේ නම් rows ටික මේ බිඳුවට සමානයි නම් මේක අපි කියනවා කියන්නේ location ඒ කියන්නේ search products.php එකට redirect කරන්න කියලා කියනවා. කරලා නවත්තන්න කියනවා. ඊට පස්සේ අපි මෙතන මේකට fetch assoc කරගත්තා. ඊට පස්සේ stats ටික ඒ කියන්නේ අපේ මෙතන stats තිබ්බ එකටම අපි මෙතන database ටික හදාගත්තා. ඊට පස්සේ අපිට add කරගන්න ලේසි. ඒ කියන්නේ අපේ styles වලට data add කරගන්න ලේසි. එතකොට මෙතනටත් අපි database එකේ අපි මෙතන variable එකක් දාගත්තා rs කියලා. ඊට පස්සේ ඒක අපි database එකේ search එකක් දාගත්තා. select කරා ratings වල තියෙන average එක. එතකොට ඒක අපි ගන්නේ average එක ගන්නේ r කියලා. ඊට පස්සේ ඔක්කොගෙම count එක අපි ගන්නේ c කියලා. ඒ කියන්නේ මේකේ තියෙන ඔක්කොම count එක ගන්න c කියලා. එතකොට අපි මේ count එකයි average එකයි ගන්න feedback කියන table එකේ. එතකොට කොහෙද product id එක දැන් අපි දෙන id අපිට එන id එක
තියෙන ID එක තියෙනවානේ. අන්නේ ID එකට සමාන රේටින්ග්ස් උයි ඔක්කොම කවුන්ට් උයි තමා ගන්න කියන්නේ. එතකොට අපි කොහොමත් ගන්නෙ ID එකනේ. ඉන්ටිජර් එකක්නේ. ඒක නිසා තමයි මේකේ type එක I දුන්නේ. එතකොට අපි ගන්න product ID එක නිසා මෙතන අපි parameter එකේ product ID දුන්නා. එතකොට අපි මේක fetch assoc කරගත්තා. ඊට පස්සේ අපි මෙතන තව එකක් හදාගත්තා SC කියලා. එතකොට SC කියන එකේ අපි කරන්නේ database එකේ අපි මෙතන search එකක් දාගත්තා. අපි මෙතන කරන්නේ select කරගන්නවා count එක ඊට පස්සේ distinct දාලා distinct value එකක් දාලා user ID එක user ID එක ගන්න C කියලා. ඊට පස්සේ ගන්නෙ මොකෙන්ද order කියන table එකෙන්. ඊට පස්සේ product ID එක මෙන්න මේකට සමාන වෙන එක තමයි ගන්නෙ. ඊට පස්සේ අපි මෙතන කලින් වගේම තමයි ID දුන්නා. මොකද product ID ගන්න හින්දා. ඒතර මේක fetch assoc කරගත්තා. එතකොට අපි මෙතන feedback එකට අදාළ මේක හදාගත්තා. එතකොට RS කියලා. එතකොට මේක තියෙන්නේ මේක අපේ order එකට අදාළ variable එකේ variable එක. එතකොට search එකේ database search එකේ variable එක තමයි SC කියන්නේ. ඊට පස්සේ අපි මේක කරේ average R කියලා තව මේකක් හදාගත්තා. අන්න ඒකේ අපි බලනවා RS කියලා අපි එකක් හදාගත්තා. මෙන්න මේක. මෙන්න මේකේ R කියන එක තියනවාද කියලා. R කියන්නේ මෙන්න මේක. මේක තියනවාද කියලා බලනවා. ඒක තියනවා නම් රවුන්ඩ් එකක් දාලා මේ RS එකට R කියන එක දාගන්නවා. එහෙම නැත්නම් R එකයි මේකේ 1 කියලා දාගන්නවා. එහෙම නැත්නම් 0 තමයි තියාගන්නේ. ඊට පස්සේ අපි rev C කියලා එකක් දාගන්නවා. ඒ කියන්නේ මේක තියෙන්නේ average මේකට. ඊට පස්සේ මේකේ තියෙන්නේ reviews වලට. ඊට පස්සේ මේකේ තියෙන්නේ අපේ SC එක තියෙන්නේ අපේ stats වලට. එතකොට ඒක බැලුවොත් මේකේ අපි දෙකම මේකේ අරන් තියෙන්නේ RS එකේ C එක. ඒ කියන්නේ මේකේ count එක RS එකේ C එක. මේකේ අරන් තියෙන්නේ අපේ SC එකේ C එක. එතකොට reviews වලට ගත්තොත් මේ තියෙන reviews වලට අපි හදලා තියෙන්නේ $RQ කියලා එකක්. එතකොට මේකේ අපි කරන්නේ මේකේ බැලුවොත් average R කියන එක කරන්නේ average එක ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේකේ R කියන එක කියන්නේ average rating කියන එක තියෙනවානේ. අන්න ඒක තමයි මෙන්න මේකේ ගන්නෙ. නැත්තම් 0 assign කරනවා. එතකොට මේකේ ගන්න අපේ මේකේ තියෙන count එක. ඒ කියන්නේ දැන් feedback එකේ තියෙන all count එක ගන්නෙ. ඊට පස්සේ අපේ අනිත් එක බැලුවොත් මෙන්න මේකේ ගන්නෙ මේකේ user ID එක. ඒ කියන්නේ අපි මේක count කරනවනේ user ID එක. එතකොට distinct එකක් දාලා user ID එක අන්න ඒක තමයි මෙතනට ගන්නෙ. එතකොට අපි reviews කියලා අලුතෙන් variable එකක් හදාගෙන තියෙනවා $R rev Q කියලා. එතකොට ඒකේ බැලුවොත් database එකේ අපි එකටම search එකක් දාගත්තා. select කරනවා F කියන්නේ feedback එක. එතකොට feedback මේ අපි දාලා තියෙන්නේ feedback කියන table එකේ F කියලා assign කරගන්න කියලා. අන්න ඒක බලනවා F එකේ ඔක්කොම ඕන අපිට. user කියන එකෙත් F name එක ඕන, user කියන එකේ L name එක ඕන. එතකොට මේක අරන් තියෙන්නේ feedback එකේ ඉඳන් user table එක වෙනකන්. එතකොට ඒකේ අපි බැලුවොත් feedback එකේ user ID එක සමාන වෙනවා user එකේ ID එකට. කොහෙද feedback එකේ product ID එක තියෙනවනේ. අන්න ඒක සමාන වෙන තැනට තමයි මෙන්න මේක එන්නේ. එතකොට අපි මෙතන දාලා තියෙන order by. එතකොට order වෙන්න ඕන. ඒ කියන්නේ descending order එකට created at. ඒ කියන්නේ අපි හදපු වෙලාවට අනුව descending order එකට වෙන්න කියලා කියන්නේ. එතකොට උපරිම reviews තියෙනවා limit එකක් තියෙනවා 8යි කියලා. ඊට පස්සේ මේකේ ගන්න අපි product ID එකකින්ද ID එකක් නිසා අපි මෙතන දාලා තියෙනවා integer එකක්. ඊට පස්සේ අපි මේ reviews ටික මේකකට දාගත්තා. ඊට පස්සේ අපි මේක දැම්මා. ඒ කියන්නේ R while එකක් දාගෙන මේ R එක තියෙනවානේ. මේ R එක සමාන කරා මේ කියන්නේ මෙන්න මේක අපි fetch assoc කරගත්තු එක මෙන්න මේ $R කියලා variable එකට දාගත්තා. එතකොට මේ reviews ටික සමාන වෙනවා R එකට. ඊට පස්සේ බැලුවොත් අපි තව එකක් හදාගත්තා seller stats කියලා. seller stats කියලා එක බැලුවොත් අපි SS කියලා එකක් හදාගත්තා. එතකොට ඒකේ database එක අපි search එකක් දාගත්තා. select කරගත්තා අපි product ID එකේ count එක. අපි ගත්ත එක TC කියලා. ඊට පස්සේ user ID එක order එකේ තියෙන user ID එක. අපි එක ගත්ත TS කියලා.
ඊට පස්සේ අපි මේකේ තියෙන ඇවරේජ් එක කියන්නේ ෆීඩ්බැක් එකේ රේටින්ග්ස් මේ තියෙන ඇවරේජ් එක අපි ගත්ත TR කියලා. ඒකට මේ ගන්නේ ප්‍රොඩක්ට් එකේ left join එකක් දාගන්න ඕඩර් එකට. ඊට පස්සේ ඒකේ P එකේ ප්‍රොඩක්ට් එකේ ID එක කොහොම සමාන වෙනවද බලනවා. සමාන කරනවා ප්‍රොඩක්ට් ID එකට. ඒ කියන්නේ ඒකේ ප්‍රොඩක්ට් ID එක සමාන වෙනවා. ඊට පස්සේ ෆීඩ්බැක් එක ගන්නවා. එතකොට ප්‍රොඩක්ට් ID එක P එකේ ප්‍රොඩක්ට් ID එකට සමාන වෙනවා F එකේ ප්‍රොඩක්ට් ID එක. එතකොට බලනවා seller ID එක මෙන්න මේ ID එක. ඒ කියන්නේ දැන් මෙතන ප්‍රශ්නාර්ථය දාලා තියෙන්නේ ඒකෙන් දෙන ID එක ඒකෙන් දෙන ID එක වැඩන එක තමයි අපේ මෙන්න මේ වලට කියන්නේ සිලෙක්ට් කරගන්නේ මේකෙන් වැඩන ID එකට අනුව තමයි. එතකොට ඒකයි එයාගේ ස්ටේටස් එක ඇක්ටිව් වුණොත් විතරයි. ඊට පස්සේ අපි මෙතන ID ගන්නෙ. ඒක නිසා අපි මෙතන ඉන්ටිජර් එකක් දැම්මා. එතකොට අපි මෙතන ගන්නේ P කියන්නේ අපේ ප්‍රොඩක්ට් කියලා අපි එක හදාගත්තනේ $P කියලා එකක්. මෙන්න මේ තියෙන හදාගත්තු එක. අන්න ඒකේ SID එක තමයි ගන්නෙ. SID එක අරගෙන ඒකේ fetch assoc කරගන්නවා. ඊට පස්සේ දැන් මේවා ටික අපේ ඩිසයින් එකට ගිහිල්ලා බලමුකෝ. ඩිසයින් එකට ගිහිල්ලා බැලුවොත් මෙතන ප්‍රොඩක්ට් සෙලර් කැටගරි කියලා තියෙනවනේ. අන්න ඒක ගැන බැලුවොත් මේකේ අපි මෙතන මේකේ දැන් මේ දාලා තින්නේ මේකේ බලනවා if එතකොට මෙතන ඔයාලට දැන් තේරෙනවනේ $P කියලා දාලා තියෙන්නේ. එතකොට මේක කියන්නේ P ඒ කියන්නේ ප්‍රොඩක්ට් කියන අපි හදාගත්තු ඒ database search එකේ තියෙන image URL එක ගන්න කියලා. image URL එක තියනවාද කියලා බලනවා ඊට පස්සේ. ඒක තියෙනවා නම් මේක අපි PHP දැම්මේ නැහැ නිකන් equal එකක් විතරයි. එතකොට මේකත් සමානයි PHP දැම්මත් එකයි. එතකොට මේකේ චුට්ටක් ලේසි විදියට බැලුවොත් මේකේ අපි දැන් මෙහෙම තියනවා නම් මෙහෙම image URL එකක් තියනවා නම් තමයි මෙන්න මේකට image එක වැටෙන්නේ. එතකොට මේකේ කියලා තියෙන්නේ මේ database එකේ තියෙන image එක ගන්න කියලා. ඊට පස්සේ අපි මෙතන අපේ if එක end කරගත්තා. ඊට පස්සේ බැලුවොත් මෙතන අපි දැන් මම ඔයාලට කලින් මේව කරානේ. එතකොට මේක අපි බලන්නේ if එකේ. එතකොට මෙතන අපේ product කියන අපේ හදාගත්තු මේකේ variable එකේ බලනවා cat name එක. කියන්නේ අපි කලින් category name එක cat name කියලා දාගත්තේ. අන්න ඒක තියනවාද කියලා බලනවා. තියෙනවා නම් මෙන්න මේ symbol එකයි මෙන්න මේ anchor tag එකයි වෙනවා. ඒ කියන්නේ anchor tag එකේ මේ search products.php තියෙනවානේ. අන්න ඒක question mark එකක් දාලා ඒක යන්න ඕන cat equal එක වැටෙන්න ඕන අපේ category ID එක තමයි වැටෙන්න ඕන එතනින්. ඒ කියන්නේ අපේ URL එකේ bind වෙන්න ඕන මේ category එකේ ID එක. එතකොට එහෙම වෙද්දී එතකොට මෙතන අපේ අනිත් එකේ ඒ කියන්නේ අපේ anchor tag එකේ කොහොමත් එන්න ඕන category name එක. එතකොට ඒක ගැන බැලුවොත් final එතකොට මේ තියෙන අපේ category එකනේ content creation කියලා. එතකොට මේ තියෙන්නේ ඒක දැන් ඒක එබ්බුවොත් මේ තියෙන cat කියලා මේ search product php cat 4 කියලා. එතකොට මේකේ තියෙන්නේ මේ category number 4. එතකොට මේකේ development එක බැලුවොත් මේක category number 2. එතකොට ඒ වගේ තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ batch එකත් බැලුවොත් batch එකත් බලන්න පුළුවන්. එතකොට batch එකේ අපි කරලා තියෙන්නේ මෙන්න මේවා ටික. අපේ levels අපි දාගත්තනේ beginner අර මේවා කියලා. එතකොට අපි මේකේ database එකේ තියෙන level එක තමයි මෙතනට assign කරගන්නේ. කියන්නේ product එකට අදාළ level එක මෙතනට දාගන්න. එතකොට අපි මෙතන category name එකක් ඒ කියන්නේ මේකේ බලන එකටම category name එක තියෙනවද කියලා මෙයාට. තියෙනවා නම් තමයි මේ category name එක assign වෙන්නේ. ඊට පස්සේ මේ if එක end කරගත්තා. ඊට පස්සේ බලන්න මේ if එකේ මෙයා bot කරලා තියෙන්නේ. ඒ කියන්නේ bot කියන variable එක ගත්තේ නැහැ නේ අපි එකටම. එතකොට දැන් බෝඩ් කියන එකත් එක්ක අපි පැහැදිලි කරොත් මේ තියෙන අපේ බෝඩ් කියන එක. එතකොට ඒකේ බැලුවොත් අපි බෝඩ් කියලා variable එකක් හදාගත්තා. එතකොට ඒක false කරගත්තා. එතකොට අපි බලන්නේ ඒකේ logged in වෙලාද කියලා බලනවා. ඒ කියන්නේ log in වෙලාද කියලා බලනවා. තව user ID එකක් තියෙනවද කියලා බලනවා. user ID එකක් තියෙනවා නම් BQ කියලා අපි database search එකක් හදාගන්නවා. ඒකේ කරන්නේ select කරගන්නවා ID එක order කියන table එකෙන්
product ID එක සමාන වෙන. ඒ කියන්නේ product ID එක එකනම් අන්නේ එක කියන product ID එකට සමාන වෙන ID එක තමයි ගන්න ඕඩර් එකකින්. එතකොට ඒකයි user ID එකට අපි දෙන user ID එකට සමාන වෙන විදිහට තමයි ගන්නෙ. එතකොට limit එක දීලා තියෙන්නේ 1යි. එතකොට අපි මෙතන ගන්න product ID user ID නේ. එතකොට මෙතන integer දෙකක් නේ තියෙන්නේ. එතකොට මෙතන අපි ගන්න product ID user ID නිසා මෙතන මේක දාගත්තා. ඊට පස්සේ අපි මෙතන BQ එකයි ඒකේ rows ටිකයි අපි මෙතන bot කියලා variable එකට දාගත්තා. එතකොට ඒක තමයි ඒකේ කරලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් දැන් ඔයාලට මගේ ස්ටයිල් එකට ගිහලා බැලුවොත් මෙන්න මේකේ දැන් බලලා තියෙන්නේ දැන් බලනවා මෙයා බෝඩ් කරලාද කියලා. මේ බෝඩ් කියන variable එක තියනවාද කියලා. එහෙම නැත්තම් එහෙම තියෙනවා නම් මෙන්න මේක වැඩ. ඒ කියන්නේ මේ enrolled කියලා පෙන්නන එක වැඩ. එහෙම නැත්තම් මේ enroll කියන එක වැඩ නැහැ. එතකොට ඊළඟට බැලුවොත් අපේ මෙතන ඒ කියන්නේ දැන් අපේ මෙතන බැලුවොත් දැන් මම මෙතන බැලුවොත් මෙතන enroll කියලා එකක් නැහැ නේ. ඒ කියන්නේ මම කිසිම දෙයක් buy කරලා නැහැ නේ. එතකොට අපි මෙතන තියෙන්නේ enroll කියලා තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් මේ අපේ title එක. ඒ කියන්නේ අපි මෙතන අපේ මේ title එක දෙනවට වඩා මෙතන අපි paragraph මේකක් දාලා ඒ කියන්නේ අපේ paragraph මේක අපේ variable එක දාලා අපි ඒකේ තියෙන title එක add කරගත්තා. එතකොට ඒක බැලුවොත් මේ තියෙන අපේ title එක ඔයාලට ස්ටයිල් එක පෙන්වන වගේ ඒ title එක තමයි අපි add කරගත්තේ. ඊට පස්සේ තියෙන ඒවා ටික මම මේවා ටික පැහැදිලි කරලා ඔයාලට කියන්න. එතකොට related කියලා එකක් හදාගත්තා. related කියලා එකක් හදාගෙන අන්න ඒකේ අපි rel q කියලා එකක් හදාගත්තා. rel q කියලා variable එකක් හදාගත්තා. ඒකේ database search එකක් දුන්නා. select කරගත්ත product ID එකයි title එකයි image එකයි price එකයි level එකයි එතකොට මේකේ තියෙන rating එකයි average rating එකයි average rating එක ගත්තේ AR කියලා එතකොට ඒක ගත්ත product ID එකේ left join එකක් දීලා feedback එකනුයි feedback එකේ product ID එක feedback එකේ product ID ට සමාන වෙනවා එතකොට where එක දුන්නා where කියන්නේ seller ID එක දැන් මේ ප්‍රශ්න අද seller ID එක එක වුණොත් ඒ seller ID එක එක වෙන අයගේ මේවා ටික තමයි මෙන්න මෙහෙම ඉන්නේ. එතකොට product ID එක not equal ඒ කියන්නේ දැන් seller ID එකට මෙය වෙන්න ඕන. එතකොට status එකත් active වෙන්න ඕන. උපරිම limit එක තියෙන PID එකෙන් තමයි group by කරන්නේ. එතකොට limit එක 3 වෙන්න ඕන. type එතකොට බැලුවොත් අපි integer අපි ගන්න මෙතන seller ID එකයි product ID එකයිනේ. එතකොට මේක integer දෙකක් එන්නේ. එතකොට seller ID එක බලුවොත් SID එක අපේ p කියන variable එකේ තියෙන ඊට පස්සේ product ID එක කිව්වොත් දැන් අපේ product ID එක. ඊට පස්සේ අපි related කියන එක මේව කරගත්තා. ඒකට fetch as ඔක් කරගත්තා. ඒ කියන්නේ අපි මෙන්න මේ r කියන අපි r කියලා variable එකක් හදාගත්ත rel q එකට fetch as ඔක් කරලා ඊට පස්සේ මේ related කියන එක දාගත්තා. අපි r කියන එකට දාගත්තා. ඊට පස්සේ බැලුවොත් මේ අපේ watch list එක. watch list එකේ අපි එකටම දාගත්තා watch list එක false වෙනවාද කියලා. ඒ කියන්නේ in watch list එක අපි false දාගත්තේ. ඊට පස්සේ බලනවා දැන් එයා log in වෙලාද ඉන්නේ කියලා. ඊට පස්සේ යාගේ user ID එක බලනවා. user ID එක බලලා තමයි මේ දෙකම තියෙනවා නම් තමයි මෙන්න මේක run වෙන්නේ. එතකොට ඒක බැලුවොත් අපි variable එකක් හදාගත්තා QW කියලා. එතකොට ඒකේ අපි ID එක search කරගත්තේ watch list කියන අපේ table එකෙන්. එතකොට product ID එක ඒක අපි දෙන product ID එකයි user ID එකට සමාන වෙන එක තමයි limit එක එකක් විදියට ගන්න. එතකොට මෙතන අපි ගන්නේ integer දෙකක්නේ. එතකොට I ගන්න product ID එකයි user ID එකයිනේ. එතකොට අපි මෙතන නම් rows කරගත්තා. ඊට පස්සේ අපි මෙතන cart එක අපේ cart එක බැලුවොත් in cart එක අපි false කරගත්තා. ඊට පස්සේ in cart එක වෙනුවට ඒ කියන්නේ අපි log in වෙලාද user ID එකක් තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ අපි මෙතන QC කියලා අපේ variable එක හදාගෙන database එකේ search එකක් දානවා. ID එක select කරන්න කියලා cart කියන අපේ table එකෙන්. එතකොට product ID එක
user ID එකට සමාන වෙන. ඒ කියන්නේ දෙකම සමාන ඒ වගේම තියෙන. එතකොට limit එක එකයි තියෙන්න ඕන. ඊට පස්සේ අපි මෙතන ගන්න IDs දෙකක්නේ. ඒක නිසා integer ඊට පස්සේ අපි ගන්න product ID එකයි user ID එකයි නිසා අපේ $product ID එකයි user ID එක අපි ගන්නවා. ඊට පස්සේ අපි මෙතන නම් rows add කර ගන්නවා. ඊට පස්සේ seller name එක අපි මෙතන කරලා තියෙන්නේ P ඒ කියන්නේ P කියලා අපි එකක් හදාගත්තනේ. අන්න ඒක F name එකයි space එකක් දීලා මේක L name එකයි අරගත්තට පස්සේ තමයි seller name එක කියන්නේ මෙතනින් අපේ මොනවාද seller කෙනෙක්ගේ name එකක් එද්දි මෙතනින් චූටි space එකක් එන්න ඕනනේ. අන්න ඒක තමයි එතන දාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට මම මේවා ටික පැහැදිලි කරානේ. එතකොට දැන් මම මෙතනට ගියොත් මෙතන අපේ stats ටික. එතකොට stats වලට ගියොත් මම මෙතන කරලා තියෙනවා average R. ඒ කියන්නේ අපි මෙතන add කරන් තියෙන අපේ average R කියන එක. එතකොට avg R කියලා අපි එකක් හදාගත්තනේ මේ තියෙන්නේ. අන්න ඒකේ ගන්න අපේ R කියන එක ගන්න මොකද්ද? rating average rating එක ගන්න. එතකොට එතනට අපි දාලා තියෙන්නේ අපිට කියන්න පුළුවන් මෙතන දාලා තියෙන අපේ average ratings ටික. එතකොට එහෙම නැත්තම් මේක වෙන්නේ new කියලා. ඊට පස්සේ මෙතන දාලා තියෙන RVC. එතකොට මෙතන දාලා තියෙන අපේ ratings වල count එක. එතකොට කොච්චර reviews ගානක් තියෙනවද 50 reviews කීයක් reviews ද කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන අපි number format එකට STUC කියලා අපි මෙතන add කරලා තියෙන්නේ. අපි මෙතන තව variable එකක් හදාගත්තා මේ තියෙන්නේ. මෙන්න මේකේ අපි ගන්නේ user ID එකේ count එක. එතකොට user ID එකේ count එක තමයි මෙතනට ගන්නෙ. ඒතර කොච්චර count students ලා කොච්චර ඉන්නවද කියලා තමයි මේකේ පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන ගන්න අපේ seller ගේ name එක. දැන් මේකේ බලනවා seller ගේ name එක තියනවාද කියලා. seller ගේ name එකක් තියනවා නම් මේක seller ගේ name එක එනවා. නැත්තම් new කියලා වැටෙන්නේ. ඊට පස්සේ අපේ විශේෂ දෙයක් තමයි මෙතන date එක add කරගන්න විදිය. date එක month එකයි year එකයි විදිය තමයි add කරගත්තේ. ඊට පස්සේ time stamp එක අපි මෙතන stro time දුන්නා. ඊට පස්සේ මෙතන අපි add කරගත්ත අපේ p කියන variable එකේ තියෙන created add කියන column එක. ඒ කියන්නේ අපේ database එකේ තියෙන created add කියන එක. එතකොට මෙතන අපේ මේවා ටික වෙන්න. එතකොට ඒකේ මම ඔයාලට output එක වෙන්නොත් මේ දැන් මේකේ reviews කිසි දෙයක් නැහැ. ඒක නිසා තමයි මෙතන new කියලා පෙන්වන්නේ. එතකොට මෙතන 0 reviews කියලා පෙන්වන්නේ. එතකොට මෙතන students ලා නැති හින්දා 0 students කියලා පෙන්වන්නේ. හැබැයි මේක හදලා තියෙන්නේ මෙයා විසින්. මේ seller විසින්. ඒ නිසා මේ seller ගේ name එක තමයි පෙන්වන්නේ. එතකොට මේක month and year කියලා තමයි මේකේ පෙන්වන්නේ. ඊට පස්සේ main content එකට ගිහිල්ලා බැලුවොත් අපි මෙතන description එක add කරගත්තා. description එක add කරගත්තා. ඊට පස්සේ මේකේ බැලුවොත් අපි අර මම ඔයාලට කලින් කියලා දුන්නානේ. එතකොට ඒකේ බැලුවොත් හරියටම මේක main content එක අපේ left column එකනේ. අන්න ඒක බැලුවොත් මේක. මෙන්න මේකේ description එක තමයි වැටෙන්නේ. එතකොට ඒකට අදාළ description එක තමයි එයා අපිට දෙන්නේ. එතකොට about this skill එකේ ඒකට තියෙන description එක තමයි එයා අතරින් දෙන්නේ. එතකොට what's included කියලා බැලුවොත් ඒක අපි කරා. එතකොට reviews බැලුවොත් reviews වල චූටි මේකක් කරනවා. ඒ කියන්නේ දැන් මේකේ ගන්න average R කියන එකනේ. ඒ කියන්නේ average reviews ටිකනේ ගන්නෙ. එහෙම නැත්තම් මේකේ space තියන්න කියනවා. ඒ කියන්නේ මෙන්න මේ symbol එක තියන්න කියනවා. ඊට පස්සේ අපි මෙතනට ID එකක් දෙනවා. ඒ කියන්නේ අපි JavaScript එකේ stars ටික මේව කරන්න. එතකොට මේකේ අපි මේව කරගත්තා. ඒ කියන්නේ මෙන්න මේ average stars විදියට ගියොත් මෙතන අපි මේව කරන් තියෙනවා script එකක් open. ඒ කියන්නේ script මේකක් මේව කරලා. එතකොට මේකේ මෙතන අපි function එකක් දාගත්තා function එකක් දාගත්තා stars කියලා. එතකොට stars එකක් දාගෙන function එක පටන් අරගෙන ඒකේ n කියලා දුන්නා. එතකොට return array from length 5. ඒ කියන්නේ උපරිම length එකක් තියෙන 5. එතකොට I ඒ කියන්නේ මේකක් දුන්නා. එතකොට spam class එකක් දුන්නා. එතකොට මේ I කියන එක n ට වඩා වැඩි වුණොත් මෙන්න මේක පෙන්නනවා. ඒ කියන්නේ I කියන එක n ට වඩා වැඩි වුණොත්. ඒ කියන්නේ දැන් මේ n ට වඩා
වැඩි වුණොත් මේක පෙන්වනවා නැත්නම් මේ හිස් තරුව පෙන්නනවා. ඊට පස්සේ document අපි query select all කරලා මෙතන data star කියන එක දාගත්තා. ඊට පස්සේ මෙතන data set star කරගත්තා. ඊට පස්සේ අපි මෙතන average ai කියලා අපි variable එකක් හදාගෙන average stars කියන id එක ගත්තා. ඒක අපි බලනවා average ai කියන එක තියෙනවනේ. අන්න ඒකේ in html ඊට පස්සේ බලනවා stars වලට. එතකොට stars round වෙන්න ඕන. එතකොට average r කියන එකට අනුව තමයි මේකේ stars වැටෙන්න ඕන කියලා කියන්නේ. එතකොට අපේ stars ගැන බැලුවොත් මේකෙදි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේකේ එන stars වලට දැන් මෙයා stars කිසි දෙයක් දීලා නැහැ. ඒක නිසා මෙයාගේ වැටෙන්නේ stars මෙච්චරයි. එතකොට බිඳුවයි reviews කියලා තමයි වැටෙන්නේ. එතකොට 0 reviews තමයි යාට තියෙන්නේ. එතකොට මීට වඩා වැඩි එකකට ගිහිල්ලා බැලුවොත් මේ තියෙන්නේ 1 review. එයා රේටින් දීලා තියෙනවා 4ක්. ඒක නිසා මේක ෆිල් වෙලා තියෙනවා. මේක ෆිල් වෙන්නේ නැතුව තියෙනවා. එතකොට ඊළඟ එකට බැලුවොත් අපි මෙතන බලලා තියෙන if එකක් දාලා reviews තියනවාද කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතන reviews කියනවා මෙතන add කරගත්තනේ. add කරගෙන ඊට පස්සේ දැන් මේකේ බලලා තියෙන්නේ මෙතන reviews කියන එක අපි අර database එකක් හැදුවේ. අන්න ඒක add කරගත්තා. අන්න ඒක add කරගෙන ඒකේ බලනවා මේක එකට වඩා එක නෙමෙයිද කියලා. එක නෙමෙයි නම් ඒ කියන්නේ එක නෙමෙයි නම් S වැටෙන්න ඕන. එක නම් S නැතුව මේ review කියන එක මේක empty review කියලා විතරයි තියෙන්න ඕන. දැන් ඒක බැලුවොත් මේක දැන් 1 review නේ. එතකොට මේක දැන් අපි 0 reviews එකකට ගියොත් මේකෙත් 1 review. ඊට මේකෙත් 1 review. දැන් මම මේකට වගේ ගියොත් මේක දැන් 0 reviews. එතකොට ඒකේ හැම තමයි පෙන්වන්නේ. එතකොට මේ වල 1 review තියෙනවා. ඊට පස්සේ බැලුවොත් අපි මේකේ බලනවා මේකේ reviews තියනවාද කියලා. reviews තියනවා නම් for each එකක් දාලා අපි කියලා තියෙනවා reviews ගන්නලු rv කියලා $rv කියලා ගන්න කියලා. එතකොට මේකේ අපි name එක දාගෙන තියෙනවා trim කරලා rv එක ඒ කියන්නේ reviews කියන එකේ name එක. ඊට පස්සේ ඒකේ space එකක් දීලා l name එක. ඊට පස්සේ අපි මේකේ බලලා තියෙනවා name එක සමාන නැද්ද කියලා බලනවා මේ space එකට. එතකොට සමාන නැත්නම් anonymous කියලා තමයි වැටෙන්නේ name එක. ඊට පස්සේ init එක කියන්නේ අපි දැන් name එකේ බලන එක. එතකොට ඒක බැලුවොත් අපි මෙතන str to upper කියන එකක් දාගෙන ඒකත් බලතම මේ reviews වල f name එක තියෙනවද කියලා. f name එක ඊට 0 සමාන කරන. ඒ කියන්නේ දැන් ඒක එහෙමනම් a ඒ කියන්නේ capital අකුරු වලින් වැටෙන්න ඕන එකක්. ඒ කියන්නේ reviews වල capital අකුරු වලින් තමයි වැටෙන්න ඕන. ඊට පස්සේ l name එකත් ඒ වගේ තමයි. ඊට පස්සේ බැලුවොත් මේ අපේ මෙතන අපි දාලා තියෙන මේ අපි init කියලා හදාගත්තේ. අන්න ඒක මේකට add කරගත්තා. ඊට පස්සේ මෙතන අපි name එක දාගත්තා. ඊට පස්සේ මෙතන අපේ date එක දාගත්තා. මෙතන අපි mjy. එතකොට මෙතන star to time කියන එක අපි මෙතන දාලා තින්නේ review කියන එක created at කියන එක තමයි ගත්තේ. ඊට පස්සේ බැලුවොත් අපි මේකේ ratings ටිකක් මෙතන add කරගෙන තියෙනවා. එතකොට මේකේ අපි name එක අරම යොදාගත්තා. ඊට පස්සේ මෙතන ratings දාගෙන තියෙනවා. ඊට පස්සේ මේක අපි interval එකක් දාලා මේකේ ratings ටික add කරගත්තා. ඊට පස්සේ මෙතන data star කියන එකේ තමයි මෙන්න මේව ටික add කරගත්තේ. ඊට පස්සේ review message එක. එතකොට මේකේ බලලා තියෙන if එකක් දාලා මේ message එක empty නැද්ද කියලා. empty නැත්තම් මේ message එක පෙන්වන්න කියලා තමයි කියන්නේ මේකේ. එතකොට මේකේ if එක end කරලා තියෙනවා. මේ අපේ for each ඒවා ටික අපි end කරගත්තා. ඊට පස්සේ බැලුවොත් මේ related කියලා අපි උඩ හදාගත්තා නේද මේක. database එකේ අපි search එකක් දාලා related කියලා එකක් හදාගත්තා. එතකොට ඒක මේ related කියලා මේකක් හදාගත්තේ search එකක් දාලා. අන්න ඒක තමයි මෙන්න මෙතන බලන්නේ. එතකොට එතන බැලුවොත් මේක බලනවා related මේක තියනවාද කියලා. තියෙනවා නම්
more by එතකොට seller name. ඒ කියන්නේ ඒකට relate වෙන දේවල් තියෙනවා නම් මේ seller name ගේ එතකොට name එක පෙන්නනවා. ඊට පස්සේ for each එකක් දාලා මේ related කියන එක අපි R කියලා ගන්නවා. එතකොට අපි මෙතන anchor tag එකක් දාලා product view එකේ PHP එකේ ID එක මේක අපි වැටෙන්න URL එක වැටෙන්න විදිය මේක වැටෙන්න ඕන related කියන එකේ ID එක. එතකොට මේකේ අපේ image ඒකට අදාළ ඒක related වෙන ඒවල image URL එක image URL එකක් තියෙනවා නම් එයාට තමයි image එක වැටෙන්නේ. එතකොට image එකයි මෙන්න මේවත් එක්ක වැටෙන්නේ. image එකක් තියෙනවා නම් ඊට පස්සේ අපේ මෙතන දාගෙන තියෙන අපේ level එක මෙතන related කියන එක අපේ level එක add කරන් තියෙන්නේ. ඊට පස්සේ අපේ title එක add කරගත්තා. ඊට පස්සේ number format එකට අපේ price එක add කරගත්තා 2 decimals එන විදිහට. එතකොට left එකේ end එක ඒ කියන්නේ මෙන්න මේක තමයි. එතකොට මේකේ 2 decimals එන විදිහට මේක හදාගත්තා. මේ ඒකට අදාළ title එක ඊට පස්සේ මේකට අදාළ level එක දැන් image එකක් නැත්නම් image එක වැටෙන්නේ නැහැ. image එකක් තියෙනවා නම් මේකට අදාළ image එක වැටෙන්නේ. එතකොට එයා කියන්නේ දැන් මේ නමින් තියෙන කෙනා ඇඩ් කරලා තියෙන ඔක්කොම තව ප්‍රොඩක්ට්ස් තමයි මේක පෙන්වන්නේ. එතකොට මෙයා තව ඇඩ් කරලා තියෙනවා නම් ඒවා ටිකක් පෙන්නනවා. ඊට පස්සේ අපි අපේ right side එකට move වෙමු. right side එකේ program කරගත්තා කියන්නේ right side එකෙත් අපි බලනවා මෙතන CTA card එක ගාව ඒ කියන්නේ div class එකට යටින් බලනවා PHP if එකක් දාගෙන ඒ කියන්නේ අපි මෙතන දාගත්ත නෑ p කියලා. p කියන එකේ image URL එක තියනවාද කියලා. ඒ කියන්නේ ඒකේ image URL එක තියෙනවා නම් මෙන්න මේ div එකට යටින් අපි දා ගන්නවා මේ image එකට add කරන්නලු ඒ image එක. ඒ කියන්නේ තියෙනවා නම් තමයි මෙන්න මේ image එක add කරන්නේ. නැත්තම් add කරගන්න නැහැ image එක. ඊට පස්සේ අපි මේ div එක මේකට යටින් අපි දා ගන්නවා. ඒ කියන්නේ මේ div එක අපි style කරගෙන ඊට පස්සේ මේක අපි number format එකට ඒකට අදාළ price එක තමයි එන්නේ. ඊට පස්සේ මේකේ තියෙන්නේ one time lifetime access කියලා. ඊට පස්සේ බැලුවොත් ඒකේ කාඩ් එක කියන්නේ CTA කාඩ් එක මේක. එතකොට ඒක ගැන බැලුවොත් දැන් මේකට අදාළ එයා දීලා තියෙන දැන් මම මෙන්න මේකට අදාළ මේක තමයි මෙතන වැටෙන්නේ. එතකොට ඒකට අදාළ පිච් එක තමයි දැන් මම සිලෙක්ට් කරන පිච් එක තමයි මෙන්න මෙතනට වැටෙන්නේ. එතකොට මේකෙත් මේවා මේකත් වැටෙන්නේ මම සිලෙක්ට් කරන එක. එතකොට one time lifetime access කියන එක මම සිලෙක්ට් කරන එක තමයි වැටෙන්නේ. ඊට පස්සේ බැලුවොත් අපේ enroll එකයි status එකයි. එතකොට දැන් මම කලින් කතා කරා වගේ මේකේ බලනවා if එකක් දාලා board ද කියලා. එයා board ද කියලා බලන. ඒ කියන්නේ board කියන function එක call වෙලාද කියලා බලනවා. වෙලා නම් මෙන්න මේක එන්නේ. එහෙම නැත්තම් මෙයා log වෙලා නම් user role එක දැන්. ඊට දැන් board කියලා නම් මේක එනවා. එහෙම නැත්තම් බලනවා ආයේ log වෙලාද user role එක බයද කියලා. බය නම් මෙන්න මේක add to cart watch list කියලා වැටෙනවා. එහෙම නැත්තම් ආයෙ බලනවා මෙයා log වෙලා නැද්ද කියලා. log වෙලා නැත්තම් sign in to enroll කියලයි ඒක එන්නේ තනිකර index php එකට තමයි කියන්නේ. එතකොට cart watch list එකේ add to cart watch list කියන එක තියෙනවා. ඊට පස්සේ දැන් එහෙමත් නැත්තම් else ඒ කියන්නේ එහෙමත් නැත්තම් දැන් ඒ තුනම නැත්තම් false වුණොත් sellers cannot enroll කියලා ඒ කියන්නේ දැන් බයර්ස්ලට තමයි මෙන්න ඒකට යන්න පුළුවන්. එතකොට සෙලර්ස්ලට යන්න බෑ. එතකොට සෙලර් ඊට පස්සේ අපි if එක end කරගන්නවා. ඊට පස්සේ බැලුවොත් meta inform ටික අපේ. meta inform කියන්නේ අපි මෙතන වැඩි දෙයක් කරගත්තේ නෑ. දැන් මෙතන level කියලා තිබ්බනේ. මෙතන beginner කියලා තිබ්බේ කලින්. එතකොට මම මෙතන beginner කියන එක කපලා මෙන්න මේ p කියන එකේ level එක add කරගත්තා. ඊට පස්සේ මෙතන අපි students ලා මේක number format එකට ස්ටුඩන්ට්ස් ගාන ඒ කියන්නේ කොච්චර ගාණක් ඉන්නවද කියලා මෙන්න මේ variable එක add කරගත්තා. ඊට පස්සේ rating වල බැලුවොත් අපි මෙතන බලනවා rating වල average කියන එක වැඩිද කියලා බිඳුවට වැඩි නම් මේක මේ average එක පෙන්නනවා. ඊට පස්සේ මේක 5 පෙන්නනවා. ඊට පස්සේ මෙතන පෙන්නන reviews ඒ කියන්නේ අපි කොච්චර reviews තියනවාද කියලා අපි එකටම හදාගත්තේ variable එක database එකක් දාලා අන්න ඒක තමයි මෙතන add කරගන්නේ.
ඊට පස්සේ බලනවා රිවිව් මේක මේ මොනවාද සමාන නැද්ද කියලා එකට සමාන නැත්තම් එකට S කියලා වැටෙනවා. එහෙම නැත්තම් දැන් සමාන වුණොත් එකට රිවිව් කියලා තමයි වැටෙන්නේ. S එක අයින් වෙලා මේ රිවිව්ස් කියන එක රිවිව් කියලා තමයි වැටෙන්නේ. එහෙම නැත්තම් කිසිම රිවිව් එකක් නැත්තම් no reviews yet කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන අපේ F5 මේ ෆෝමැට් එකට තමයි අපේ date time එක ඇඩ් කරගත්තේ. ඊට පස්සේ මේවා ඔක්කොම ඒ කියන්නේ මෙන්න මේ තුනම ඒ කියන්නේ අපි ඇඩ් කරගත් as මෙන්න මේ name එකයි මේකයි විදියට. එතකොට අපි මේක echo කරගත්ත ඒ කියන්නේ echo කරගත්තා. මෙන්න මේකට echo කරගත්තා spam class එක මේකට echo කරගත්තා අපි මේකයි මේ variable එකයි මේ variable එකයි. එතකොට ඒ කියන්නේ මේ පිළිවෙලනේ අපි හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ තුන. එතකොට මෙන්න මේකට ඇඩ් කරගත්ත මෙන්න මේ variable එක. එතකොට මේක අපි meta inform වල last මේක ගත්තොත් මේ තියෙන්නේ මේ sign in to enroll කියලා වැටෙන්නේ මොකද මම sign in වෙලා නැහැ මේ sign in වෙලා නැති හින්දා මේ add to cart එක මේ watch list එක. එතන මේ තියෙන level එකේ එයා beginner කෙනෙක්. එතකොට 0 enroll මේ ratings. එතකොට මෙයා February කීයද කියලා වැටෙනවා. එතකොට මෙන්න මේවා ටික වැටලා තියෙන්නේ. ඒ කියන්නේ level එක මේක වැටලා තියෙන්නේ. අර අපි මේවා ටිකක් හදාගත්තේ මේ ICO එහෙම කියලා variable ටිකක් අන්නේ variables වලට අනුව තමයි මෙන්න මේවා ටික වැටලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් ඊට පස්සේ ගත්තොත් අපේ instructor card එක. එතකොට instructor එකේ අපි මෙතන instructor ගේ name එක දුන්නා. name එක මේවා කියලා වැටෙනවා. මේකේ initials අනුව තමයි මෙන්න මේ කියන්නේ මේ අපේ initials දෙන තැනනේ. එතකොට මේකේ බලනවා f name එක F name එකේ initials ටික තමයි දෙන්නේ. capitals වලින් තමයි initials දෙන්නේ. එතකොට මේකේ මේ දීලා දෙන capitals වලින් initials ටික. එතකොට මේක ඇඩ් කරන්නේ මේ paragraph class එකක් මේක කරලා අපි ඒකේ seller name එක ඇඩ් කරගන්නවා. එතකොට seller name කියලා variable එක දාගන්නවා. එතකොට seller ගේ name එක, ඒ කියන්නේ ඒ database එකේ product එකට අදාළ seller name තමයි එන්නේ. එතකොට බලනවා ඊට පස්සේ බලනවා PHP එක මේව කරලා ඒ product දැන් අපි හදාගෙන තියෙනවානේ මෙතන $p කියලා. අන්න ඒක අපි s join කියලා එකක් හදාගත්තා නේද? ඒ කියන්නේ අපි මොකට හරි එකට as කියලා දාලා අර දුන්නේ. ඒ කියන්නේ අපි එක මේකට as කියලා දාලා දුන්නේ. එතකොට ඒක බැලුවොත් අපි දීලා තියෙනවා අපි දුන්නා S මෙන්න මේකනේ S join කියලා මේ created at මේකකට. එතකොට created at එකකට තමයි අපි as S join කියලා දීලා තියෙන්නේ. එතකොට ඒක ගැන බැලුවොත් ඒකේ වැටෙන්නේ ඒකක් තියනවාද කියලා බලන්න. join උන් දැන් යා created at උන ඒක date එකක් තියෙන්න ඕනනේ. අන්න ඒක තියනවාද කියලා බලනවා. ඒක තියනවා නම් තමයි මෙන්න මේ date එක ඇඩ් වෙන්නේ. since එකට කලින් පස්සේ තමයි මේ date එක ඇඩ් වෙන්නේ. month and year කියලා තමයි ඇඩ් වෙන්නේ. ඊට පස්සේ මේකේ අපේ P මේකේ තියෙන S join කියන එක තමයි එන්නේ. එතකොට ඒක S join වෙලා තියෙන්නේ created at කියන එක. created at කියන එකේ descending order එකට තියෙන එක තමයි අපි මෙතන S join කියලා අපි as එකක් දාලා name කරන් තියෙන්නේ, rename කරන් තියෙන්නේ. එතකොට ඒක ගැන බැලුවොත් අපේ instructor එක බැලුවොත් මේ තියෙන්නේ instructor ගේ name එක තියෙනවා. එයාගේ initials එක තියෙනවා. එයාගේ D නම් D. ඊට පස්සේ මේ since මෙතන month එක මෙතන year එක. එයා skill instructor කියන එක තියෙනවමයි. ඊට පස්සේ අපි යන්නේ අපේ stats insight card එක. insight card එකේ බැලුවොත් ඒකේ අපි අර එකපාරක් අපි දාගත්ත නේද TC TS TR කියලා. ඒක මම ඔයාලට පෙන්නුවා කලිනුත්. එතකොට අපි මේකේ TS TR එහෙම කියලා අපි මේවා ටිකක් කියන්නේ as එකක් දාලා මේ විදියට ගන්න කියලා මේ දාලා තියෙන්නේ.
TC කියලා පෙන්වන්නේ product එකේ ID එකේ count එක. එතකොට මේක TS කියලා පෙන්වන්නේ user ID එකේ count එක. TR කියන්නේ average එක. එතකොට average rating එක තමයි TR කියලා අපි දාලා තියෙන්නේ. එතකොට මේකේ ගන්නෙත් ඒව ටික තමයි. එතකොට මේකේ අපි ගන්නේ number format එක TC. එතකොට මේකේ අපි ගන්නේ courses කොච්චර තියනවද? ඒ කියන්නේ කොච්චර අපේ products ටික තියෙනවා, skills කොච්චර තියනවද කියලා. එතකොට TS කියන එකේ ගන්නේ students ලා කොච්චර ඉන්නවද කියලා. number format එකට තමයි ගන්නෙ. ඊට පස්සේ මේකේ ගන්නෙ මේකේ බලනවා අපේ SS කියලා අපි හදාගත්තු variable එක තියෙනවානේ. අන්නේ variable එකේ TR එක තියනවාද කියලා බලනවා. ඒ TR එක බින්දුවට වැඩිද බලනවා. වැඩි නම් round එකක් දාලා මේක SS මේකේ TR එක assign කරගන්නවා. එක විදිහට නැත්තම් no ratings. no ratings කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ බලනවා මම ඔයාලට කලිනුත් කියලා දුන්නා වගේ මේකේ බලනවා user role එක බයද කියලා බය නම් මෙන්න මේක එනවා message instructor කියලා එනවා. එතකොට මේකේ අපි footer PHP එක header PHP එක add කරගත්තා. එතකොට මේ තමයි script එක මම ඔයාලට මේක කලින්ම පැහැදිලි කරා. එතකොට මේකේ අපි තව වැඩක් කරගත්තා. ඒ කියන්නේ අපේ wish list එක කියලා අපි හදාගත්තේ නෑනේ. එතකොට අපි මේකේ MySQL එකේ අපේ diagram එකේ diagram එකේ අපි චූටි අප්ඩේට් එකක් කරගත්තා. ඒ කියන්නේ අපේ මෙන්න මේකේ අපි අප්ඩේට් එකක් කරගත්තා. මෙන්න මේකේ අපි මෙන්න මෙහෙම watch list කියලායි cart කියලායි මේ දෙයක් ඇඩ් කරගත්තා. එතකොට ඒකේ ID එක ගත්තා. ඊට පස්සේ product ID එකයි user ID එකයි one to many relationship දෙකක් දාලා තියෙන්නේ මෙතනයි. ඊට පස්සේ create add කියලා time stamp එකක් දාලා දුන්නා. ඊට පස්සේ cart එකක් හදාගත්තා. මෙහෙම one to many තමයි ඒකටත් one to many දීලා දෙන product එකටයි user එකටයි. ඊට පස්සේ created add කියන ඒකටත් add කරගත්තා. ඊට පස්සේ synchronize කරගත්තා. එතකොට මේ තමයි අපේ final output එක. ඒතර final output එක කියන්නේ මේකේ අපි මෙන්න මේක touch කරද්දි මේකට අදාළ product එක තමයි එන්න ඕන. එතකොට මේකට අදාළ reviews තමයි එන්න ඕනේ මේ. ඒකට අදාළ reviews එනවා. එතකොට මේ කොච්චර reviews තියෙනවද කියලා කියනවා. එතකොට මේක මේ කොච්චර courses තියෙනවද ratings කොහොමද එහෙම කියලා කියනවා. ඊට පස්සේ දැන් මම මේකට sign in දැන් මෙයා කියනවානේ sign in to enroll කියලා. දැන් මම මේකේ sign in වෙලා යනවා කියන්නකෝ. දැන් මම මේකේ sign in වෙලා තියෙන්නේ seller කෙනෙක් විදියට. එතකොට මේ seller කෙනෙක් විදියට මම sign in වෙලා තින්නේ. දැන් මේක sign in වෙලා මම මේක යනවා product view.php එකට. ඔක සර්ච් කරන්න යන්නේ. දැන් මම මේකේ මොකක් හරි product එකක් තෝරගත්තා කියන්නකෝ. එතකොට මේ වැටෙන්නේ sellers cannot enroll. sellers ලාට එන්න බෑ කියලා කියන්නේ. එතකොට මේ zero enroll no reviews yet ඒව ටික වැටෙනවා. ඊට පස්සේ දැන් මම මේකේ buyer කෙනෙක් විදියට ගියා කියන්නකෝ. දැන් මම මේකේ cookies ටික delete කරනවා. මම cookies ටික මම delete කරලා refresh කරනවා. refresh කරලා මගේ මේ MySQL එකේ නෙමෙයි Heidi එකට ගිහිල්ලා මම මෙතනින් මගේ දැන් user කියලා මගේ මේකක් තියෙනවානේ. අන්න ඒකේ චුට්ටක් active account එක buyer කෙනෙක් විදිහට මාරු කරලා ගියා කියන්නකෝ. දැන් buyer කෙනෙක් විදිහට මාරු කරගත්තා. ඊට මම මෙතන මේක දුන්නා මගේ password එක දුන්නා. ඊට sign in වුණා. login successful. ඊට පස්සේ මම මෙතන දෙනවා product search product එක දෙමුකෝ. search product.php එක දුන්නා. මේක search products එකට ගියා. දැන් මම මේකේ මොකක් හරි එකක් දුන්නා. එතකොට මේකේ නෙමෙයි add to cart watch list. එතකොට ඒකේ මේක අයින් වෙලා තියෙන්නේ. කියන්නේ මෙයා buyer කෙනෙක්නේ. එතකොට buyer කෙනෙක් වුණොත් මෙන්න මෙහෙම තමයි එන්නේ. එතකොට මේකේ තාම reviews නැහැ. එතකොට මෙන්න මේවා ටික වැටෙනවා හරියට මේ අපේ skills වල තියෙන web design එකද මොකක්ද කින්ද මන්ද කියලා වැටෙනවා.
ඊට පස්සේ මෙතන අපේ රේට් රිවියුස් ටික මෙතන වෙලා තියෙන්නේ. එතකොට කොච්චර රිවියුස් තියනවද කියලා වෙන්නවා. ඊට පස්සේ මෙතන ඉන්ස්ට්‍රක්ටර් වැඩෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මැසේජ් ඉන්ස්ට්‍රක්ටර් කියලා මේක. එතකොට ඒක මේ වෙනවා. එතකොට ඊට පස්සේ බය කෙනෙක් වුණොත් ඒක තියෙනවා අනිවාර්යෙන් මැසේජ් ඉන්ස්ට්‍රක්ටර්. එතකොට අපි මෙතන එල්ස් ඒ කියන්නේ මේ වුණොත් නේ අපි මෙතන බය කෙනෙක් වුණොත් නම් මේක දාන්න කියලා තියෙන්නේ. එතකොට මේ මැසේජ් ඉන්ස්ට්‍රක්ටර් එක තියෙනවා. එතකොට මේ තමයි මගේ සිංගල් ප්‍රොඩක්ට් එකේ සිංගල් ප්‍රොඩක්ට් view එකේ මගේ මේක කියන්නේ process එක. එතකොට මම හිතනවා ඔයාලා හැමෝටම තේරෙන්න ඇති කියලා. thank you